hello everyone, අයිබෝන් හැමෝටම welcome with අයකච. ඉතින් එදා මම වීඩියෝ එක කරගෙන යනකොට මගේ device එක off වුණා. අපි කතා කර හිටියේ අපි අපේ වත්තේ හදපු ස්වභාවික වැසිවනාන්තරයේ තියෙන වටිනා කියන ගස් ගැන. ඉතින් අපි එදා ගස් කීපයක් ගැන කතා කරා. ඉතින් අද අපි නවත්තපු තැනින් පටන් ගමු. මට තියෙනවා ඔයාලට පෙන්වන්න තව වටිනා කියන ගස්වැල් වර්ග ගොඩක්. ඉතින් අපි යමු ඉස්සරහට. ඉතින් මම දැන් ඇවිල්ලා ඉන්නේ අපේ ඉඩමේ මුදුනම කොටසට. ඉතින් ඔයාලට පේනවා ඇති මෙහෙම ඉඳන් කැම් එක ඇල්ලුවාම පල්ලෙහාට මොන වගේ ලස්සන view එකක්ද කියලා පේන්නේ. ඉතින් මාරම ලස්සනක් තියෙන්නේ ගස්වැල් එක්ක හැදිලා තියෙන පරිසරය. අර ඈතින් පේනවා කඳු වැටි. බලන්න ඒත් එක්ක මේ පැත්තෙන් ඊට බැහැගෙන යනවා. මේක අවස්සනකොට පුදුමාකාර ලස්සන දර්ශන ගොඩක් මවන අහසෙත් එක්ක ඇත්තටම බලන් ඉන්න මාරම ලස්සනයි. මෙන්න මෙතන තියෙනවා බලන්න මේ හීනි ගහ. හරිද? මේක ටිකක් විශේෂ ගහක් කියන්නේ මේක සෑහෙන්න වටින ගහක්. මම උඩටම පෙන්නන්නම්. මේ හැබැයි මේකේ කොළ නැහැ මේ වෙනකොට. මේ කොළ හැලිලා ගිහිල්ලා මෙන්න මේ වගේ මේ පුංචි දළු විතරයි තියෙන්නේ. ඉතින් අපි දන්නවා අර වල්ලපට්ටා කියලා කියනවා වල්ලගස්. ඉංග්‍රීසි වලින් කියනවා ගවුඩ් කියලා. මේක ආර්ථික භෝගයක් විදිහට දැන් ලංකාවේ වගා කරනවා. මේකේ ගන්නවා කඳ ඇතුලේ හැදෙනවා කිමිකල් එකක් වගේ මෙලියම් වර්ගයක්. ඉතින් ඒක බොහොම සුවඳවත් මෙලියම් එකක්. ඒක ගන්නවා මේ සුවඳ විලවුන් නිෂ්පාදනයට සහ විවිධ ඖෂධ වර්ග හදන්න. ලංකාවේ ආනයනය එහෙම වෙලාවකට තහනම්. අපි වෙලාවකට නිවුස් වලට එහෙමත් ඇහෙනවා මේ වල්ලපට්ටා කිලෝ ගණන් අල්ලනවා කියලා ප්‍රවාහනය කරනකොට. ඉතින් මේකත් හරිම වටින ගහක්. අපේ වත්තේත් ගස් කිහිපයක් තියෙනවා. සමහර ඒවා නම් හොරු කපලක් තිබ්බා. ඉතින් මෙන්න මේ වගේ කිහිපයක් පරිස්සම් වෙලා තියෙනවා. ඉතින් මම ඔයාලට කලින් පෙන්නපු වල්ලගහේ මේ කොළ හැලිලා වගේ තිබ්බේ මොකක් හරි වෙලා. ඉතින් මෙන්න මෙතන බලන්න මේ තියෙනවා පැලයක්. තව හැදීගෙන යන චූටි පැලයක් තියෙනවා. අන්න ඒක දෙන හොඳට කොළ. ඉතින් මේවා කැලේ තමන්ගේ පාඩුවේ ඔහේ හැදෙන ගස්. ගොඩක් වටින ගස්. ඉතින් මේවා ආර්ථික භෝගයක් විදියට වගා කරන්නත් පුළුවන් කරනවා නම්. ඔයාලට පේනවද බලන්න. අර අතන ඉන්නවා මේ වත්තේ අයිතිකාරයෝ. අර ඉන්නේ රිලව්. හරිද? දැන් මේක තමයි මේගොල්ලන්ගේ වාස භූමිය. මේ ගමේ කොහේ රවුම් ගැව්වත් දැන් මේගොල්ලන්ට ඇත්තටම මේ ඉඩ ගඩන් එලිපෙලි කරන හින්දා ඉන්න තැනක් නැහැ. රැයට රබර් ඉඩම් වල රබර් අයින් කරලා තියෙන්නේ. තේ දාලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ඉන්න තැනක් නැහැ. මේගොල්ලෝ කොහේ රවුම් ගැහුවත් රැ වෙනකොට එනවා මේ අපේ ඉඩමට. මොකද මේකේ තියෙනවා ගොඩක් ගස් වර්ග. එයාලා මේකේ තමයි රාත්‍රිය ගත කරන්නේ. ඉතින් දැන් මම මේ වීඩියෝ කරන වෙලාවත් හවස 4ට 5ට වගේ ඇති. ඉතින් මේ වෙද්දි මෙයාලා එනවා කොහේ ගියත් මේ ගස් වලට ඇවිල්ලා මේක තමයි ගොල්ලන්ගේ රාත්‍රිය ගත කරන්නේ. මෙන්න මේකත් මේ වැසිවනාන්තර ආශ්‍රිතව හැදෙන වැල් වර්ගයක්. කටු වැල් විශේෂයක්. මේකට අපි කියන්නේ කොරස වැල් කියලා. අර මේ කුරුඳු ගහේ කොළේ වගේම කොළයක් තියෙන්නේ. බලන්න මේකේ තියෙනවා චූටි කටු. මේක ඇනුනොත් ඇත්තටම මේ කොර වෙනවා. ඒ තරම් වේදනාවක් එනවා මේ කටු ඇනුනොත් එහෙම. යද්දි හරි පරිස්සමින් යන්න ඕනේ. කකුලේ පැටලුනොත් ඉවරයි. මෙන්න මේකත් ඔයාලට අනිවාර්යෙන් පෙන්වන්න ඕනේ කියලා මට හිතුණා. ඉතින් ඔයාලට පේනවද මෙන්න මේ ගහ උඩ හැදිලා තියෙන මීවන ශාකය. මේක මීවන වර්ගයක්. අපි මේකට ඉංග්‍රීසි වලින් කියනවා බර්ඩ් නෙස්ට් කියලා. කුරුළු කූඩ පර්ණාංග කියලා තමයි කියන්නේ සිංහල නම ගත්තාම. ඉතින් මේක ගත්තොත් ඇමසොන් වනාන්තරයේ කොංගෝ වනාන්තරයේ පවා තියෙන මීවන විශේෂයක්. ලංකාවේ සිංහරාජයේ වගේ වැසිවනාන්තරවලත් දැක ගන්න පුළුවන්. මේකේ මේ තියෙනවා මේ කොළේ ගත්තොත් මම පෙන්නන්නම්. මේ කොළේ යටපැත්තේ වලට පේනවද නිකන් දුමුරු පාටට තියෙනවා නිකන් බූවක් වගේ. ඉතින් මෙන්න මේකෙන් යන ඩස්ට් එකක් වගේ යනවා කුඩු එකක්. ඉතින් අන්න ඒක ගිහින් තමයි මේ ගස්වල එතිලා මේකේ පැලවෙන්නේ. මෙන්න මේ කොළේ තියෙනවා මේ තියෙන්නේ. ඉතින් බලන්න ඒ ගහකුත් හැදිලා තියෙනවා අපේ වත්තේ. ඉතින් මේක හරි ලස්සන ගහක්. මීවන ශාකයක්. ඔයාලට හොඳටම පෙන්වන්න ඕන නිසා මම ආවයි ගහ යටට. ඉතින් මේ පොඩි කනගාටුදායක දෙයක් වෙලා තියෙනවා. මෙතන උඩින් යනවා කරන්ට් ලයින් එකක්. ඉතින් අන්න ඒක නිසා කරන්ට් ලයින් එක සුද්ධ කරන්න එනකොට ඒකේ කොළ ටිකක් කැපිලා තියෙනවා. ඉතින් බලන්නකෝ මේක මේ හැදිලා තියෙන රුක්කත්තන ගහක් උඩ. මේ තියෙන මෙන්න මේ රුක්කත්තන ගහ උඩ තමයි මේක හැදිලා තියෙන්නේ. ඉතින් ඔයගලන්ට සිංහරාජ වගේ කැලෑවක ගියත් මේ වගේ මීවන ගස් ඕනතරම් දැක ගන්න පුළුවන්.
ඉතින් තෙතමනේ ආශ්‍රිතව තමයි හැදෙන්නේ. එයාලා හරි ආසයි තෙතමනේට. ඉතින් බලන්නකො මේකේ මුල් පද්ධතිය. චූටි දුමුරු පාට බූල් වගේ තියෙන්නේ හැදිලා අල්ලගෙන. මේක දැන් සාමාන්‍යයෙන් මේ කැලේ තිබ්බ ගහක් වුණාට මේක ගොඩක් උද්‍යාන අලංකරණ කටයුතු වලදී යොදා ගන්නවා. හොටෙල් වලදී එහෙම ගාඩන් එක හදනකොට ලස්සනට යොදා ගන්නවා. මේ මල් වර්ගයක් විතර මල් ගහක් නන් නෙමෙයි. ඉතින් විසිතුරු ශාකයක් විදිහට මේක යොදා ගන්නවා. බලන්නකෝ ඉතින් සෑහෙන ලොකුවට හැදිලා තියෙනවා. මේක මේ අර ඕකිඩ් ගස් වගේම තමයි. ඉතින් ඕකිඩ් ගස් නම් ඒකත් අර වායුගෝලයේ තියෙන ජල වාෂ්පනේ උරාගන්නේ. අන්න ඒ වගේ ඉතින් මේකත් වායුගෝලයේ තියෙන ජල වාෂ්ප උරා ගන්නවා. ඒ වගේම ඒ තියෙන ගහේ තියෙන ජල වාෂ්ප ඒකින් ජලය ඇදලා ගන්නවා. ඒ වගේම අර මැද්දට වැටෙන කොල්ලොඩු ටික දිරාපත් කරගෙන තමයි පෝර විදිහට මේ යා පාවිච්චි කරන්නේ එයාගේ වර්ධනයට. ඉතින් මේක නිකන් අර කුරුළු කූඩුවක් වගේ. අන්න ඒක නිසා තමයි මේකට බර්ඩ් නෙස්ට් නැත්තම් කුරුළු කූඩ පරණාංග කියන නම පාවිච්චි කරන්නේ. මෙන්න බලන්න මං ඔයාලට කලින් වීඩියෝ එකේදීත් කියපු අර ගොඩපොර ගහ. ඒකේ ඉන්නේ මේ වෙලාවේ රිලව් සහ වඳුරු. බලන්න මේ මේගොල්ලෝ මාර සහයෝගයෙන් ඉන්නවා. එහෙම රණ්ඩු වෙන්නේ නැහැ. පේනවද මේ මෙතන ඉන්නේ මේ කළු වඳුරේ. අර ටිකේ රිලව් ඉන්නවා. ඉතින් මේගොල්ලෝ මේ වෙලාව එනකොට මේ ගහට එනවා. මේගොල්ලෝ රාත්‍රියේ ගත කරන්නේ මෙන්න මේ ගහේ ගොඩක් වෙලාවට. ඉතින් එහෙම රණ්ඩු වෙන්නේ නැහැ වර්ග දෙකක් වුණාට. ඉතින් මේගොල්ලෝ ඔයගොල්ලන්ගේ වාසස්ථානයේ විදිහට පාවිච්චි කරන්නේ මම අර කලින් කියපු ගොඩවර ගහ. පේනවද කට්ටිය එනවා වටේම. බයත් නැහැ දැන්. ඉතින් පොඩ්ඩක් අපිට හුරුයි. හැමදාම දකින්නවනේ. ඉරිලියත් එක පේන්නේ කළුවට පේන්නේ. බලන්නකෝ ඉතින් ඉඳගෙන ඉන්න හැටි පාඩුවේ. හායි. කොහමද? පේනවද මෙතන ඉන්න කෙනාගේ ලොකු? මෙයා තමයි මම හිතන්නේ මේගොල්ලන්ගේ මේ රැළේ නායකයා. සාමාන්‍යයෙන් 7-8ක් ඉන්නවා මේගොල්ලන්ගේ රංචුවේ. මාත්තර ගොඩපොර ගෙඩි වලින් 2-3ක් ඇහිඳ ගත්තා මේ නානකොට ඔලුවට දාන්න. අරුන්ට කිව්වට ඉතින් අපි දාන්නෙත් නෑනේ. ඉතින් එදා දැක්ක හින්දා මට හිතුණා අද ආපහු ආවහම මේ ගෙඩි ටිකක් අහුලා ගන්න ඕනේ ඔලුවට දාන්න කියලා. ඉතින් මේක දැම්මම ඔලුව කසන ගති තියෙනවා නම් හිස්සොට තියෙනවා නම් ඒව ඔක්කොම හොඳ වෙනවා. ඒ වගේම මාර සනීපයි ඔලුවට. ගොඩක් වටින බෙහෙතක්. අනිවාර්යෙන් ඔයාලගේ ගෙවත් තියෙනවා නම් ගෙඩියක් දෙකක් තලලා ඔලුවට දාලා බලන්න. මෙන්න මේකත් ගොඩක් වටින ගහක්. ඉතින් මේක නම් අපි කවුරුත් දන්නවා. මේ ඇවිල්ලා කිතුල් ගහක්. ඉතින් කිතුල් කියන්නේ රාමදින්න, හකුරු හදන්න වගේම ගොඩක් ආර්ථික ප්‍රයෝජන තියෙන ගහක්. මේකේ කඳ පල්ලා ගත්තාම කිතුල් පිටි තියෙනවා. පිටි හදා ගන්නවා. අලින්ට කන්න දානවා. ඉතින් මේ වගේ කිතුල් පැලත් ගොඩක් අපේ මේ වත්තේ හැදිලා තියෙනවා. ඉතින් ඒකත් හරි ලස්සනයි. ඉතින් මේක නම් පැලයක්. මේ තියෙන කොළ. ඉතින් ඔයාලට පේනවද මේ අතන අර තියෙන ලොකු කිතුල් ගහක් දැන් ඒකේ මල් එහෙම හැදිලා කාලේ ඉවර වෙලා ඒක මැරීගෙන යන්නේ. ඉතින් කිතුල් ගසුත් මේ වගේ තියෙනවා මේ 7-8ක්. මේකේ පැල නම් තියෙනවා 4 වටේම. පේනවද මේ මගේ ඔලුවට වෙලා බලන් ඉන්නවා මම මොකද්ද කරන්නේ කියලා. මේ ඩිවයිස් එක දිහා තමයි බලන්නේ ඒගොල්ලෝ. දැන් මේ කාල හැමෙවිලා ඉන්නේ. වෙලාව හවස 5ක් පහුවෙලා. මේගොල්ලන්ගේ නවාතනට ඇවිල්ලා ඉන්නවා ඉතින් සැපේ. ඒයි මං මේ වීඩියෝස් ගන්න ඕන හින්දා කැම් එක දිහා බලන් ඇවිදිනවා. මේ කැලේ ඉන්නවා සර්පයෝ නයා. ඊට පස්සේ ගත්තාම වෙලාවකට ඉන්නවා පොළොංගු. ඉඳලා හිටලා හම්බෙලා තියෙනවා කුණ කටුව, ඇහැට උල්ලා. ඊට පස්සේ ඒ වගේ සර්පයෝ කීප දෙනෙක් ඉන්නවා. පරිස්සම් වෙන්නත් ඕන. ඉතින් දන්නවනේ ඉතින් පෑගුණොත් ඉවරයි. මම දැක්ක උඩහින් ඉඳන් වීඩියෝ කරනකොට පල්ලෙහාට වෙන්නේ මෙන්න මේ පඳුර හැදිලා තියෙනවා. බලන්න හරිම ලස්සන මලක් තියෙන්නේ. තැඹිලි පාටයි රතු පාටයි. මේවා ගොඩක් මේ තෙතමනේ පදනම් කරගෙන හැදෙන ශාක වර්ග. ඉතින් බලන්නකො මේ ස්වභාවිකව හැදිලා තියෙන්නේ. උනාට ඉතින් මාර ලස්සනයි. ඉතින් ගෙවත්තක උනත් හැදුවොත් හරිම ලස්සනට හැදේ. පේනවද හැදිලා තියෙන ටික ආයේ.
මද සරුවට යායක් හැදිලා තියෙනවා. ඉතින් මේවා හරි ලස්සන. මේවා මෙහෙම තියනවා පේනකොට හිතෙනවා ඉතින් අර අපි කැලේ කපන්න නැතුව ගස් කොළන් ටික වල පරිස්සම් කර එකේ ප්‍රතිඵල තියෙනවා කියලා. මොකද ස්වභාවික විදිහටම දැන් මේව හැදිලා තියෙද්දි ඇත්තටම මාරම ලස්සනක් තියෙන්නේ. ඉතින් මේ වගේ ගස් අපිට වැසි වනාන්තරයක් ඇතුළේ ඕනතරම් බලා ගන්න පුළුවන්. මේ තියෙන මලක් මගේ අතේ තියෙනවා මං උඩින් අවුලගත්ත ගොඩපොර ටික. පැලයක් හොඳයි අරගෙන ගිහිල්ලා මිදුලක හදා ගන්න උනා. ගලවන්න එපා. වැසි වනාන්තරවල මේවා තියෙනවා. පැලයක්වත් ගලවන්න එපා. මොකද අපි දන්නේ නැහැ සමහර විට මේ ගස් වල තියෙන වටිනාකම් අපි දන්නේ නැහැ. සමහරලාට අපි ගහේ නමවත් දන්නේ නැහැ. හැබැයි සෑහෙන වටිනාකම් තියෙන වඳ වීමේ තරජනෙට ලක් වෙච්ච ඒක දේශික ශාක වර්ග වෙන්නත් පුළුවන්. ඉතින් මේ වගේ ගස් නම් තියෙන ඕන තරම්. ඉතින් ඒත් කියන්න ඕනේ ඕගොල්ලෝ යනවා වනාන්තරවල ඇවිදින්න කැලෑවල් වල එහෙම ගියාට මේ ගස් කොළන් වලට හානි කරන්න එපා. ඒවා ඒ විදිහටම තියෙන්න දෙන්න. ඒක අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ. අන්න අතනක් තියෙනවා වටින ගහක් ශාකයක් මීවන වර්ගයක් මම පෙන්නන්නම් ගිහිල්ලා. මෙන්න මේකත් මීවන ශාකයක්. මේකට සාමාන්‍යයෙන් කියනවා බරු කොකු කියලා කියනවා, කැරන් කොකු කියලා කියනවා. එහෙම කියන්න හේතුවත් මම ඔයාලට පෙන්නන්නම්. ඉතින් මේකට හේතුව තමයි මේ ගහේ දල්ල. මේ තියෙන්නේ. මේකට තමයි බරු කොක්ක කියලා කියන්නේ, කැරන් කොක්ක කියලා කියන්නේ. කොක්ක කියන්නේ බලන්නකො නිකන් අර මේ රවුම් වෙලා දඟර වෙලා තියෙන මේක දල්ලක්. මේක ගොඩක් ගුණදායක ආහාරයක්, ඖෂධයක් වගේ. ඔය දනිස් අමාරු තියෙනකොට දනිස් වල කාටිලේජ් එහෙම දීලා තියෙන කට්ටියට ડોක්ටර්ස්ලා කියනවා මේ මෙන්න මේවා පුළුවන් නම් හොයාගෙන කන්න කියලා. වෙළඳ පොලේමත් ගන්න තියෙනවා. සාමාන්‍යයෙන් මිටියක් රුපියල් 120ක් 80ක් වගේ ගණන් වලට යනවා. ඉතින් මේ අන්නේ වගේ ලෙඩ වලට මෙන්න මේක හොඳ ඖෂධයක් විදියට පාවිච්චි කරනවා. ඉතින් මේ වගේ ගස් ගොඩක් තියෙනවා හැදිලා ඉවුර පුරාවටම. පේනවද? හරි ලස්සනයි. ඉතින් ඒකත් මේ විසිතුරු ශාකයක් වගේ වවන්න උනත් පුළුවන්. ඔයාලට පේනවද මෙන්න මේ රතු පාට දණ්ඩත් එක්ක තියෙන වර්ගය? මෙන්න මේකට කියනවා තෙබු කියලා. ඉතින් දීවැඩියාව තියෙන රෝගීන්ට මෙන්න මේකේ කොළ සම්බෝලයක් මැල්ලුමක් විදියට කන්න පුළුවන් නම් ඒක අඩු කරගන්න පුළුවන්, පාලනය කරගන්න පුළුවන්. මේකේ වර්ග දෙකක් තියෙනවා. මේ සමහර ඒවාගේ දණ්ඩ කොළ පාටයි. හැබැයි අපි කන්න ඕනේ මෙන්න මේ රතු පාට දණ්ඩ තියෙන තෙබු ගහේ දල්ල. මේ තියෙන්නේ මෙන්න මේ දල්ල සම්බෝලයක් මැල්ලුමක් විදියට කන්න පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේවත් හරි ලස්සනට තෙතමනේ ආශ්‍රිතව හැදෙන ගස් වර්ග විදියට හඳුන්වලා දෙන්න පුළුවන්. ඔයාලට පේනද මෙන්න මේ වර්ගය? ඉතින් මේක මේ වැල් විදිහට යන මීවන විශේෂයක්. මේකට සාමාන්‍යයෙන් කැකිල්ල කියලා තමයි අපි කවුරුත් හඳුන්වන්නේ. මෙන්න මේවත් හරි ලස්සනට හැදිලා තිනවා යායක්. ඉතින් මේක අපි පාවිච්චි කරනවා පතල් කර්මාන්තයේදී පොළොව හාරනකොට අර ඉවුරු කඩන් වැටෙනකොට මේ කැකිල්ල දලු තියලා මුක්කු ගහනවා. ඉතින් මේක අර ගිහින් තියෙන විදිහත් එක්ක හොඳට කාලයක් පවතිනවා දිරන්න නැතුව. මෙන්න මේක පාවිච්චි කරනවා මේ විදිහට පතල් කර්මාන්තයේදී. කැකිල්ල කියලා තමයි කියන්නේ. මේකත් හරි ලස්සන විසිතුරු ගහක් විදිහට තමයි තියෙන්නේ. බලන්නකෝ මේ යායක් තියෙනවා. පේනවද? මේ පහළ පුරාවටම තියෙන්නේ මීවන යායක්. මෙන්න මේකත් මම අපේ වත්තේ තියෙන ගස් අතරට අරගෙන ඇවිල්ලා එකතු කරපු ගහක්. මේක උණ විශේෂයක්. මේකට කියන්නේ මේ බීරලු උණ කියලා. ඉතින් ඔයාලට දැක්කම පේනවා ඇති බලන්න. මේකේ ලීය තියෙන්නේ අර නිකන් ලී වලින් හදපු බීරලුවක් ගිහිල්ලා වගේ මේ තියෙන්නේ. ඉතින් ඒක නිසා තමයි මේකට බීරලු උණ කියලා කියන්නේ. දැන් නම් සරුවට ලොකුවට හැදුණු පඳුරක් විදියට වර්ධනය වෙලා තියෙනවා. මෙන්න මේක තමයි මේ අපේ වත්තේ තියෙන ගස්වැල් වලින් මම ආසම වර්ගය. මේකට කියන්නේ තුඩ රෑන කියන වේවැල් විශේෂය. ඉතින් මේක මෙහි නෑ කොහෙවත් හොයාගන්න. මේක තියෙන්නේ සිංහරාජය, ශ්‍රීපාද රක්ෂිතය වගේ කැලෑවල් විතරයි. ඉතින් මේ සිංහරාජෙන් සල්ලි දීලා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ තවානකින් ගෙනාවු පැලයක් තමයි මේ හදලා තියෙන්නේ. ඉතින් බලන්න මේක අද වෙනකොට මීටර 20ක් විතර උසට වැවිලා තියෙනවා. මේ ගිහින් තියෙන රුක්කත්තන ගහක් බදාගෙන ඒකේ වෙලි උඩට ගිහින් තියෙනවා. බලන්න දැන් ලොකු පඳුරු දාලා යායක් හැදිලා උඩටම ගිහින් තියෙනවා. හරිම ලස්සනයි. මෙන්න මේකේ කඳේ තියෙන්නේ මේ කටු වර්ගයක්. ඉන්දි කටු වගේ චූටි සර කටු වර්ගයක් තියෙන්නේ.
ඇනුනුත් එහෙම කොර වෙනවා. ඉතින් මේකේ මේ කඳ හයියයි. වැලක් වගේ ගියාට වේවැල් ආශ්‍රිත නිෂ්පාදනවලදී මං හිතන්නේ ඔය සිංහරාජේ කිට්ටුවේ ඉන්න මිනිස්සු ගම්වල ඉන්න මිනිස්සු මේක පාවිච්චි කරනවා නිෂ්පාදනය කරන්න. ඉතින් මේකේ කඳ ගොඩක් මෝරලා හොඳ හයියට හැදිලා තියෙනවා. මේ බලන්න සද්දෙමි. මේක සෑහෙන හයියයි. ඔය වේවැල් ආශ්‍රිත පුටු වගේ දේවල් හදනකොට මෙන්න මේවා පාවිච්චි කරනවා.